මම නාට්ටාමි වගේ. යක්කු වගේ බා. හායි කොහොමද? වෙල්කම් බැක් ටු අවර් channel. ඔන්න අපි රටේ තියෙන අපදා තත්ත්වෙත් එක්ක අපිට කොහොමද යන්න බැරි වුණා. අද තමයි අපි දැන් මුලින්ම යන්න කියලා හිතුවා ඩේ අවුටින් එක. ගොඩක් දුරට යන්න බෑ. ගොඩක් තැන්වල නාය ගිහිල්ලා තියෙන නිසා. ඉතින් අපි හිතුවා වෙනසකටත් එක්ක ඩේ අවුටින් එකක් යන්න ගිහිල්ලා බලමු අපි කොහෙද යන්නේ කියලා. අපි අපේ ඩේ අවුටින් එක යන්න තෝරගත්ත හොටෙල් එක තමයි ගංගාධාරි හොටෙල් එක. මේක තියෙන්නේ පරණ ගාලු පාරේ. පරණ ගාලු පාරේ රමාඩිය එක පහ කරන් චුට්ටක් ඉස්සරහට එනකොට තමයි ගංගාධාරි හොටෙල් එක තියෙන්නේ. මේ සම්බන්ධව කවුරුත් වීඩියෝ එකක් කරලා නැහැ මම දන්න විදියට. ඇත්තට මෙතන ගොඩක් හොඳයි. ඒ වගේම හොඳ සර්විස් එකකුත් තියෙනවා. ඒ වගේම තමයි අපිට ඇත්තටම ළඟයි ගංගාධාරි එක. අපි ගොඩක් වෙලාවට මෙතෙන්ට එනවා. ඉතින් අපි අද වෙනසකටත් එක්ක ඩේ අවුටින් එකක් එන්න කියලා තෝරගත්තේ ගංගාධාරි හොටෙල් එක. අද ඩේ අවුටින් එක යන්න අපේ මල්ලිලා සහ තව අපේ යාළුවෝ වගේක් එකතු වුණා. ඇත්තටම ඩේ අවුටින් එකක් තනියම යනවට වඩා යාළුවෝ කට්ටිය එකක් එක්ක යනකොට මාර ෆන් එකක් තියෙනවා. ඉතින් අපි දැන් ඔන්න හොටෙල් එක ඇතුළට යන්න තමයි හදන්නේ. මෙතන අපි කාර් පාක් කරලා පොඩක් ඉස්සරහට යන්න ඕනි. මේකේ රෙස්ටොරන්ට් ඒරියා එකකුත් තියෙනවා. ඒ වගේම තමයි පිටිපස්සේ තියෙන්නේ රිවර් එක. එතනත් ඕනනම් ටේබල් එකක් arrange කරගන්න පුළුවන්. ඕගලන්ට මෙතන බර්ත්ඩේ පාටිස් ඒ වගේම වෙන වෙඩින් හෝල් එකක් තියෙනවා. ඇත්තටම මේක ලොකු හොටෙල් එකක්. මම නම් මෙතෙන්ට 7-8 පාරකට වඩා ඇවිල්ලා තියෙනවා. දැන් මට හිතෙනවා මෙතන වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. වැඩියත්ම තමයි මෙතන කැම නම් මාරම රහයි. අපි මුලින්ම ආවේ මේගොල්ලන්ගේ රෙස්ටොරන්ට් ඒරියා එකට. අපි එන වෙලාවේ නම් සෙනග හිටියේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි හිටියේ. මොකද අපි ටිකක් උදෙන්ම ආවා. එතකොට අපිට දවසම එන්ජොයි කරන්න පුළුවන් හින්දා. ඉතින් මෙතන ෆූල් ඒරියා එක තියෙනවා. කැමති අයට ඇවිල්ලා නාලා ඒ වගේම රෙස්ටොරන්ට් එකකින් කාලා කරලා හොඳ ෆන් එකක් අරගෙන යන්න පුළුවන්. ඒ වගේම හොඳ තැනක් කියලා තමයි කියන්න තියෙන්නේ. හායි අපි අද ඩේ අවුටින් එක ආවේ ගංගාධාරි හොටෙල් එකට. මේක තියෙන්නේ ලොකේෂන් එක කිව්වොත් රමාඩිය එකට මෙහා පැත්තේ තමයි තියෙන්නේ. හොටෙල්ස් දෙක ළඟ ළඟ තියෙන්නේ. හැබැයි ගොඩක් අය මේකට එවෙනවා අඩුයි. ගොඩක් අය දන්නේ නැහැ මේ හොටෙල් එක. ඒ වගේම ලොකේෂන් එක මාරම ලස්සනයි. ගඟ view කරලා හදලා තියෙන්නේ. ඔයාලා බලන්න මේ හොටෙල් එකේ ගොඩක් දේවල් ගැන මම කියන්නම් ඉස්සරහට. ඉන්නකො තාම අපි බලන ගමන් ඉන්නේ හොටෙල් එක. ගිහිල්ලා බලමු මොනවාද මේකේ තියෙන ෆැසිලිටිස්. ඒ වගේම කොහොමද මේ හොටෙල් එකේ කෑම හැමදේම ගැන කියන්න. අපි දැන් ටේබල් එකක් arrange කරගන්න තමයි මේ හොටෙල් එකේ හැමතැනම බලන්නේ. මොකද ටිකක් හොඳ තැනක් එන්නත් ඕනි. අපිට කැමති නම් මෙතන ගඟ ගාව ටේබල් එකක් arrange කරගන්නත් පුළුවන්. ඒ වුණාට අද කට්ටිය කවුරුත් නැති නිසා අපි මෙතන බලන්න ආවා. අපි හැබැයි arrange කරගත්තේ නම් රෙස්ටොරන්ට් ඒරියා එකේම තියෙන ටේබල් එකක් තමයි. මෙතනත් මාර ලස්සනයි. මෙතන හා පැත්තේ නම් තියෙන්නේ මේ ප්‍රයිවට් හෝල් දෙකක් තියෙනවා. ඒ වගේ බර්ත්ඩේ පාටිස් ඕගලන්ට 25කට ඉන්න වෙනම හෝල් එකක් තියෙනවා. ඒකේ පොඩි පොඩි බර්ත්ඩේ පාටිස් වගේ ගන්න පුළුවන්. ඒ වගේම වෙඩින් හෝල් එක තියෙනවා. ඊට අමතරව පොඩි ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ 50ක් වගේ දාන්න පුළුවන්. ඒ වගේ පොඩි හෝල් එකකුත් තියෙනවා. අපි මුලින්ම ගිය ගමන්ම ඕඩර් කරේ ඩෙවල් චිකන් එකකුයි ෆ්‍රෙන්ච් ෆ්‍රයි එකකුයි. ඊට පස්සේ අපි ඕඩර් එක දීලා පැය කාලක් වගේ ඇතුළත අපිට මේ
හම්බ වුණා. ඇත්තටම මේකේ සර්විස් එක ගොඩක් හොඳයි. ඊට පස්සේ අපි ඕඩර් කරා ක්‍රිස්පි චිකන් එකක්. ඇත්තටම මම අද මේ හොටෙල් එකට වැඩියත්ම ආවේ මෙන්න මේ ක්‍රිස්පි චිකන් එක කන්න තමයි. ඒකට හම්බෙනවා මෙන්න මේ කොච්චි සම්බල් එක මාරම රහයි. ඒ රහ නම් මට කොහෙදිවත් කිසිම හොටෙල් එකක හම්බෙලා නැහැ ඒ වගේ රහක්. ඇත්තටම ඒකේ රහ මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ පුළුවන් නම් ගිහිල්ලා බලන්න. ගංගාධාරියකට ගිහිල්ලා ක්‍රිස්පි චිකන් එකක් ඕඩර් කරලා බලන්න. ලොකු ගාණක් උනේත් නැහැ. ඇත්තටම මෙතන ගාණක් නම් මාර සාධාරණයි. ඒ වගේම තමයි කෑම නම් මාරම රහයි. අපිට ක්‍රිස්පි චිකන් එකක් මදි වෙලා අපි දෙකක්ම ඕඩර් කරා. ඊට පස්සේ ඒත් එක්කම අපි චීස් කොත්තෝ එකකුයි ඒ වගේම සීෆුඩ් රයිස් එකකුත් ඕඩර් කරා. දෙකෙන්ම ලාර්ජ් තමයි ඕඩර් කරේ. අපි ඉතින් කන ගමන් සින්දුවකුත් අහගෙන හොඳට කාප එක තමයි ඇත්තටම කරේ. ඒ වගේම එදා දවස් අපි සෑහෙන එන්ජොයි කරා. කාලේ ඉවර වෙලා ඉතින් අපි පොඩ්ඩක් කතා කර කර හිටියා. ඊට පස්සේ ඉතින් අපි ෆූල් එකේ නාන්න තමයි ගියේ. අපේ කට්ටිය ඉතින් නාන්න ගිහිල්ලත් පොඩි ගේම්ස් එහෙම ප්ලේ කරා. ඇත්තටම එදා දවසේ සෑහෙන සතුටුනා. හුඟ කාලෙකින් තමයි මේ වගේ නිවාඩුවක් අපිට හම්බුනේ. ඒ දවස් අපි උපරිමේ එන්ජොයි කරා කියලා හිතනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලත් යන්න මේ ගංගාධාරියකට ගිහිල්ලා ඔයගලන්ටත් මේ වගේම අත්දැකීමක් ඉඳ ගන්න පුළුවන්. ගිහිල්ලා බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි මම ඔයගලන්ට contact numbers දාන්නම්. ඒකෙන් බලලා ඔයගලන්ට මේ හොටෙල් එක බුක් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපේ channel එකේ නම තමයි Life with Shashi Prabha. එහෙනම් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. bye bye. සුබ දවසක්. මාමිල එක. මාමිල හොඳයි නේ.